Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නව නේද? ඉතින් ඔන්න අදත් මම ඩේ vlog එකක් අරගෙන ආවා. මේ දවස් ටිකේ ඔයගොල්ලෝ ඩේ vlogs අරගෙන පුළුවන්. මොකද මට මේ දවස් ටිකේ ගොඩක් මම busy කියන්නේ මොකද කියලා ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. අද මම යනවා මගේ nails දාගන්න. මම යන්නේ කැස්බෑව පැත්තට. මට ළඟයි මෙතන ඉඳන්. එහෙනම් ඉතින් මුලින් මම අපි nails දාගන්න ඊට පස්සේ වැඩ ගොඩක් තියෙන ඒ ඔක්කොම මම ඔයගොල්ලෝ එක්කන් යන්නම්. මොකද ගොඩ දෙනෙක් මගේ day vlogs ඉල්ලනවා. ඔන්න ඒ හින්දා තමයි මම ඔන්න day vlogs අරගෙන එන්නේ. හරි අපි මුලින්ම යන්න nails දාන්න. මම ආවේ අද Pinky Beauty bar එකට. මෙතන nails දැම්ම මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ voice. nails දාලා ඇවිල්ලා දවස් 5කටත් පස්සේ මගේ nails ඒ විදියටම තියෙනවා. මොකද මම දන්නවා nails දැම්මම සමහරක් අය quality නැතුවම ගැලවෙනවා. මේක එහෙම නැහැ. අනිත් එක තමයි මේගොල්ලෝ මගේ අත පොඩිනේ. ඒ අතේ ගානට හරියන්නේ මගේ almond shape එක. අන්න ඒ විදියටම ගානට හදලා දුන්නා. මට කිසි කරදරයක් නැහැ. මම කලින් පාර nails දාලා ඇවිල්ලා මාරු විදිහට අමාරු වුණා. මේක එහෙම නැහැ. මගේ අතවල තියනවාද කියලා තේරෙන්නේ නැහැ. අතර මාරුම පහසුයි. හොඳම දේ කියන්නේ ළමයි මෙතනට ඇවිල්ලා මගේ ඇඟිලි සයිස් වල නියපොතු නැහැ. කියන්නේ පොඩි සයිස් එකක් තියෙන එක මට ලොකුයි. මගේ අත් පොඩි ඉඳා කොමාරි එයාක මට ගානට හදලා දුන්නා. ඉතින් මෙයාලට අපි කියන හැම ඩිසයින් එකම මෙයාලා කරලා දෙනවා. සහ මම 100%ක්ම සැටිස් මට දාපු nail art එක ඔයගොල්ලෝ බලන්න. මාරම ලස්සනයි ළමයි. ඔයගොල්ලන්ටත් මෙතනට ආවොත් nails දාගන්න පුළුවන් reasonable price එකකට. මම contact number එක දාන්නම් ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි වෙයි. හරි මෙන්න මේ size එකට තමයි මම කළේ අර almond ඇටේ shape එකට. ඊට පස්සේ තමයි මම කාලේ එක select කරලා දුන්නේ. ඔයගොල්ලෝ දන්නවා මම අර ලොකු තද පාට වලට ආස නැහැ. මම ආසර ලා රෝසක් වගේ පාට. මම ඉඳේ අක්කඩ කිව්වා මට ඒ විදියට කරලා දෙන්න කියලා. ඒ විදියටම කරලා දුන්නා. මේ තියෙන්නේ ෆයිනල් එක ඒ විදියටම තියෙනවා. සහාර අපි ස්කින් ටෝන් එකට හරියන විදියට ඒගොල්ලෝ මැච් කරලාම කියනවා මේක දාන්න කියලා. බලන්න මාර්වල් ලස්සනයි. මම මාර්වල් මාසයි මේකට. හරි. මම දැන් අද දෙකටනේ ආවේ. nails දාගත්තින්ද මට හිතුණා අත් දෙකටත් polish එකක් කරොත් හොඳයි කියලා. ඒ හින්දා මම යකඩ කිව්වා මට ඒකත් ඕන කියලා. මම එතකම් මෙතන වීඩියෝස් ගත්තලම ඔයගොල්ලන්ට පේනවාද මගේ බෑක් කවර් එක වගේමයි මෙතන තියෙන සැලොන් එකේ තියෙන දේවල්. මෙතන මාරම ලස්සනයි. මේකේ vibe එක මාරම ලස්සනයි. මම ගොඩක් ආසයි pink purple ඒ colours වලට මාරම ආසයි. මෙතන තියෙන මේ colours ඔයගොල්ලන්ට පේනවා වීඩියෝස් photos මාරම ලස්සනයි. අර ඒකේ තියෙන background එකත් එක්ක මේ තියෙන මගේ nails මගේ phone එකේ ළමයි දැන් මගේ nails photos videos තියෙනවා 68මාරක් ඔයගොල්ලෝ දන්නවා. මොකද දාලා આવොත් ඒක ඩෝබල් ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති. හරි මේ තියෙන සැලූන් එක ළමයි. මෙයාලා ගාව හයිඩ්‍රෝ ෆේෂියල් හැම ෆේෂියල් එකක්ම තියෙනවා. ෆැට් බර්නින් ඔයාලට මෙතනට ගියොත් හැම එකක්ම කරගන්න පුළුවන්. හරි අපි දැන් යන් මගේ ඊළඟ වැඩේට බොඩි පොලිෂින් එක කරන්න යන්නේ. මගේ හෑන්ඩ් වලට බොඩි එකට නෙමෙයි. ඒකත් කරන් තව මසාජ් එකකුත් තියෙන. ඒකත් කරගෙන ආයි යන්න ඕන. මට වැඩ ගොඩක් තියෙනවද මම ඔයගොල්ලෝ එක්කන් යන්නම්. අපි මුලින්ම මේ ටික කරලා ඉවර වෙමු. මුලින්ම මම මගේ අත් දෙක ස්ක්‍රබ් එකක් දාගෙන එයාට කියලා මේව කරගත්තා. මේකෙන් වෙන්නේ ළමයි අපේ හැමේ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් කරනවා. අයින් කරලා එයා පැක් එකක් දානවා, සීරම් එකක් දානවා. ඊට පස්සේ හොඳට ස්ක්‍රබ් කරලා ඒක අරිනවා. අනිත් එක මේගොල්ලෝ ළමයි අපිට ආෆ්ටර් කෙයා වුණත් කියලා දෙනවා. සමහරක් තැන්වල ඒව කියලා දෙන්නේ නැහැ. මේ දාන්නේ විටමින් C සීරම් එක. අන්න ඒකෙන් තමයි හොඳට මසාජ් එක දුන්නේ. මොනවාද? විටමින් C විටමින්ස්. ඊට පස්සේ මෙන්න මේ පැක් එක දැම්මා. පැක් එක හොඳට අත් දෙකේ ගාලා ඊට විනාඩි 20ක් වගේ තියලා වේලෙනවා එක. වේලුණාට පස්සේ ඒගොල්ලෝ ස්ටීම් කරනවා. ස්ටීම් කරලා තමයි මේක පීදලා දාන්නේ. වොෂ් කරන්නේ නැහැ. මම දැකලා තියෙන සමහර තැන්වල වොෂ් කරනවා. වොෂ් කරන්නේ නැහැ. ඒක කෙලිම පීදලා දානවා. මේ තියෙන්නේ මගේ ඩෙඩ් ස්කින් එක. මට ඔයගලන්ට පෙන්නන්න ඕනේද මම ගත්ත එක චූටි කෑල්ලක්. හරි දැන් ඒක වෙල්ලා ඉවරයි. ඊට පස්සේ පීදලා දැම්මා. හරි
මේක තමයි මම ආසාවෙන් බලන් හිටියේ ෂෝල්ඩර් මසාජ් එක. මට මේ දවස් ටිකේ එක දිගට මම වැඩ මහන්සි වෙනවා. මට ඒ හින්දා මගේ මේ ෂෝල්ඩර් දෙක මාර විදියට රිදෙනවා. ඒ අක්කා කිව්වා ඒගොල්ලෝ ගාව තියනවා කියලා පැය භාගයක මසාජ් එකක්. මම ඒ හින්දා එකක් දාගත්තා. තමයි පුදුම සනීපයක් තියෙන්නේ. මම දන්නවා ඕගොල්ලොත් වැඩවලට බිසී වෙනවා. ඕගොල්ලොත් ඇවිල්ලා මේ මසාජ් එක දාගන්න ඇත්තට මාරම සනීපයි. මම ඒකයි දාගත්තේ. සැලූන් එක ළමයි මම නම් highly recommend කරනවා. මොකද මට මාර විදිහට සැටිස් වුණා. මම දන්නේ ඇයි කියලා මම ආද්‍ය සැටිස් වුණා. මම ආයේ මේ සැලූන් එකට යයි. මට මොකක් හරි සැලූන් එක සැටිස් වුණා තමයි මම ආයෙ යන්නේ. ඔයගොල්ලෝ මගේ vlogs වල දැකලා ඇති. ඇත්තටම සුපිරි. ඒ කියන්නේ මේගොල්ලෝගේ වැඩ සුපිරි. ඒකයි මම එහෙම කියන්නේ. හරි. දැන් වැඩේ ඉවරයි. මම දැන් යනවා තව වැඩකට. මට අමතක වුණානේ මම contact numbers details ඔක්කොම දාලා තියන්නම්. ඔයගොල්ලෝට උන බලා ගන්න පුළුවන්. මම මොකද මේවා දාන්නේ මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහනවා. අනිත් එක වීඩියෝ එක හරියට බලන්න නැතුව ඇවිල්ලා comments දාන්න එපා ළමයි. මම වීඩියෝ එකේ හැම details එකක්ම කියනවා. ඊට පස්සේ බාගෙට බලලා comments දාන්න එපා. බැනලා එහෙම සමහරක් අයට තමයි මම කිව්වේ. හරි මම දැන් යනවා ගෙදර. ලස්සනයිනේ. මේ දපාරේක චූටියට. ඔව් ඒක හොඳයි. අන්නේ අපි දැන් කඩන්න යන්නේ. හරි මම ඊට පස්සේ ගියා අපේ විදුෂලෑදී හැපි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් පුරුදු වෙනවා. ඉතින් අපිට මොනවද තෑගි? මොනවාද මේ තෑගි කින්ද බන්ද කියලා මම පස්සේ දවසක් කියන්න. sorry තෑගි මොනවද කියලා නෙමෙයි. මොකටද මේ අපි ලෑස්ති වෙන්නේ කියලා ඔයගොල්ලන්ට ළඟදී බලා ගන්න පුළුවන්. මම vlog එක අරන් එන්නම්. හරිද? මෙතන ඉඳන් ඔයගොල්ලෝ vlog එක දිගටම බලන්න. ඔයගොල්ලන්ට හොඳට hina වෙන්න පුළුවන්. මොකද අපි මෙතන පැට්‍රිච් කරලා ඉවරලා ඊට පස්සේ ආයෙ තව ගමනක් යනවා. වීඩියෝ එක වෙනකම් බලන්න ඉතින්. දැන් මට වොයිස් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට හොඳට hina වෙවි මේක බලන්න පුළුවන් මෙතනින් එහාට. ඊළඟ ටෙම්ප්ලේට් එක කියන කවුද? මොකද? කොබන් ඕක ආවක නෑ මංගා. එක සොඳයි. හලෝ අපිට එකක් මෙයාට වෙන එකක්. ඇයි ඔය ස්පෙෂල්ද? මාව කපලානේ මාව ෆෝන් කරලා. ඔව් නෑ නෑනේ. නෑනට වෙන එකක්. නෑනව යාළු කරගන්න වෙන එකක්. ඒකයි නැන්ද කොහොමද යාළුව කී ගාවට? අපි කනවා රබුටන්. කනවා කුණාපා. හවුස්. කියන් රසද? එමෙ ලොකුර හන්නේ. නරකයි මේ ළමයා. ස්ටිකි රයිස්. ආපා කෙල්ලට දුන්නේ නැහැ. මේ හොඳ නැහැ බලන්න චොක්ලට්. බව්. චොක්ලට් දෙන්න එපා හොඳ නැහැ. ඔක බම්පා. ඇයි ඒ? මම එපැදට කඩුයි. කමන්නේ. අපි කනවා දැන්. අපේ අයියාව මම දුබායි ගිහලා ආවනේ. චොක්ලට්. මම චොක්ලට් කන්නේ නැහැ. ඉලාත්. දැක්කද මම කපලා තියෙන ස්ටිකි රයිස් එක. මගේ රේටින් එක දෙන්න දෙන්නේ. ඒක 9යි කියලා රක් ගාලා කපනවා. ඔව් කපනවා. දෙන්න වැඩි. හරි ඔයා මෙම් ලොග් එකක් දාන්න. ඔව් මන් දානවා. ෆෝන් එක ඒ ෆෝන් වීඩියෝ එක දැක්කද? වීඩියෝ කරන්න ඉන්නේ. වීඩියෝ කරගෙන ආවේ නෑ ඒක. වීඩියෝ මම කළු වෙලා ෂෝ. ෆෝන් එක ගියා ගහලා. හරි අපි යාළුවේ දැන්. මේ දෙන්න තරහ වෙලා. අපි දැන් බඩිරුක කන්න යන්නේ ජානුගේ. තාම කඩන්න ඕනේ නෑ. අලිසෝ. ඔයා ලොකු එකක් ගත්තනේ. දිනකයි මේ කරන්නකො. අන්තිම වෙලාවට ඩාන්ස් කරලා මේ කල්ලිසායේ මම අරගෙන අරුදුරි නම් උන්දා. එන් දෙදි අයියේ බබා ගඩේ. දෙදි අයියේ බබා ගඩේ. දෙන්නා බබා අයියේ. අරුදුරි සිලි පේස්ට්. හරි අපි දැන් කන්න යන්නේ. මදි වෙයි මේක සමහර විට අපි තව ඔජි කරගමු. KFC එක. KFC නෙවෙයි. එන්න. ටැන්ගෝ එක. හරි කම්. අපි යනවා බබල් චා. පින්චා. ඔන්න ඔන්න කොල්ලෝ.
මේගොල්ලෝ මෙයා මට ඇත්තටම කට් කරන්න ඇත්තටම මංගල කිංකි බාන්න තමයි මේ පොලිමට ආවේ. මට ෆෝල්ඩ් සෙට් කරනවා. ඔව්. හැබැයි අපි අංකල් ගැන තමයි ලොකෝටම බලන්නේ. චුයින් ගම් එකක් ගෑවිලා. සුගර් රෙඩි කෙනෙක්. සුගර් රෙඩි කෙනෙක්. සුයි අපි අල්ලන්නේ. මේ මේක අර මැටේ පාව. චුයින් ගම් මේ පැත්තේ ගමේ කොහොල්ල. අද මම හදන්නේ. උඹලා ඊ දාලා දී කොල්ලම ඔකට අන්නාසි දැම්මම අන්නාසි ස්ටික් මේ පයිනැපල් ස්ටික් ඉරයි. දෙන්න කෝකට ගෙදරදී. උත් උඹටම ගෙලන්න අපි ගෙදර ඔයගොල්ලෝ. දෙන්න දිනෝ. ඔයගොල්ලෝ දෙන්නා කි? මයි ගා. වෙර නඩන්නේ. පොලිමේ? ආවට කපල් දෙකයි. හරි ඉන්නේ. දෙන ධෝනි. ධෝනිවත් ගන්න පවුනේ හලෝ. මේක පෙන්නන්නේ. මොකද වෙන්නේ? අපි ආව බබල් චී බෝල්. තාම මොඩේ වැඩිවා. ඉතින් කොහෙන්ද අවු කරන්නේ කියලා. කෙලින් හිටන් ඉන්න බැරුව නේද? කොල්ලේ කියනවා රොස් බඩ කෑන. බලන් ඒක තියෙන ලොක් එකකින්. පිළි කොල්ල එක. No, it's okay. No, it's okay. සං අපිට පේන්නේ වීඩියෝ එක විතරයිනේ. අයියෝ කටහා සිල්ලුක බලනවා. හරි ඉතින් ඔහොම තමයි අද vlog එක අද දවසේ ගෙවුනේ ඔහොම තමයි. එහෙනම් තවත් ලස්සන vlog එකකින් අරන් එන්නම්. ඔයාලට ඉස්සරහට ලස්සන vlogs ගොඩාරියක් මම අරගෙන එන්නම්. පරිස්සමින් hina වෙලා සතුටින් ඉන්න ඕන. Bye guys.